අද ෆෙඩ් මීටින් එකේදී ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් කරයිද නැද්ද කියලා තමයි මේ වීඩියෝ කතා කරන්නේ. තව දේවල් ටිකුත් අපි ඉස්සරහට කතා කරමු. මේ විශේෂ දේවල් මාකට් එකට බලපාන්න පුළුවන් දේවල්. ෆෙඩ් එක ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් කරයිද නැද්ද? ගොඩක් වෙලාවට ෆෙඩ් එක ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් කරන එකක් නැහැ. මොකද? ඒකට හේතුව තමයි ෆෙඩ් එක සාමාන්‍ය ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් කරන්න කලින් බලන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි එම්ප්ලොයිමන්ට් ඩේටා. නැත්තම් USA වල තියෙන ජොබ් ඩේටා කොහොමද? මිනිස්සුන්ගේ රැකියා තත්ත්වය කොහොමද? හැම කෙනෙක්ම වගේ ජොබ් කරනවද? මෙන්න මේ වගේ දේවල් බලනවා. ඉතින් අපි දැක්ක අප්‍රේල් මාසේ ලේබර් මාකට් ඩේටා ආවට පස්සේ better than expected job data ආවා. ඒ කියන්නේ 1,77,000ක් අලුතෙන් ජොබ් අප්‍රේල් මාසේ ඇඩ් වුණා කියලා තමයි ආවේ. ඒක better than expected. මේක දිහා බැලුවට පස්සේ Fed එක interest rate cut එකක් කරන එකක් නෑ කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වගේම තවත් අබු දෙයක් තමයි unemployment rates. unemployment rate ආව 4.2ක් විදියට 4.2ක් විදියට ගොඩක්ම low unemployment rates තමයි ආවේ. ඉතින් මේ දේවල් දෙක බැලුවට පස්සේ Fed එකෙන් rate cut එකක් කළා employment market එකට. එහෙම නැත්නම් labor market එකේ මොකක් හරි issue එකක් තියෙනවා නම් මේක resolve කරගන්න විශේෂ help එකක් Fed එක පැත්තෙන් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තමයි මේ තියෙන data බැලුවට පස්සේ අපිට පේන තියෙන්නේ. හැබැයි පහුගිය දවසක Trump එක්ක තිබිච්ච සමුග සාකච්ඡාවකදී මේ තියෙන better than expected job data ආවට පස්සේ Trump ගේ මේ මාධ්‍යවේදී අහනවා දැන් ෆෙඩ් එක මේ හේතුන් හින්දා මේ තියෙන ලේබර් මාකට් ඩේටා දිහා බලලා ඉන්ට්‍රස්ට් රේට් කට් එකට යන එකක් නෑ නේද කියලා ට්‍රම්ප්ගෙන් අහනවා. හැබැයි ට්‍රම්ප් කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් අනිවාර්යයෙන්ම ඕන කියලා. එයාට ඒ දේ අනිවාර්යයෙන්ම ඕන කියලා තමයි එයා පුනා කියන්නේ. To my next question, today's strong jobs report likely means, not clear, but likely means the Fed is less likely to lower interest rates. Well, he should lower them, and at some point he will. He'd rather not because he's not a fan of mine. He just doesn't like me because I think he's a total stiff. And, it's just one of those things. He should lower them. And I wish the people that are on that board would get him to lower because we are at a perfect time. It's already late, but he should lower interest rates. දැන් පළවෙනි කාරණේ තමයි අපි කතා කරේ මේ තියෙන interest rate cut එකට යන්න බලපාන හේතු පළවෙනි එක තමයි ජොබ් මාකට් එක. දෙවෙනි හේතුව තමයි ඉන්ෆ්ලේෂන් ඩේටා. US වල ඉන්ෆ්ලේෂන් එක මොන වගේද? ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් වෙලාද තියෙන්නේ? ෆෙඩ් එක හිතන ගානට ඉන්ෆ්ලේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. මේ දේවල් තමයි බලන්නේ. මාර්ච් වල තිබිච්ච PCE report එක බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක තියෙන්නේ 2.3ක් විදියට. දැන් ෆෙඩ් එක එක්ස්පෙක්ට් කරන්නේ ඒගොල්ලෝගේ aim එක තියෙන්නේ මේ තියෙන 2.0 දක්වා අරගෙන එන්න. මේක තමයි ටාගට් එක. හැබැයි මේ ටාගට් එක හරි කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා. තාමත් පොඩි ගැප් එකක් වුණාට තාම මේ ෆෙඩ් එක එම් කරපු ලෙවල් එකට නැත්නම් 2.0 කියන ලෙවල් එකට ආපු නැති හින්දා රේට් කට් එකක් කරොත් එහෙම ගොඩක් වෙලාවට මේක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊටත් අමතරව තියෙන ප්‍රධානම දේ තමයි දැන් ටැරිෆ් එක ගොඩක් වෙලාවට ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මේ දේවල් බලලා තමයි ගොඩක් වෙලාවට ෆෙඩ් එක රේට් කට් එකක් කරන්නේ. I think we were getting closer and closer to that. I wouldn't say we were at that. Inflation was running around 2.5% for some time. I do think with the arrival of the tariff inflation, further progress may be delayed. The SEP doesn't really show further downward progress on inflation this year, and that's really due to the tariffs coming in. So delayed, but if you look at our forecasts, we do see ourselves getting back into the low 2s in 26 and then down to 2 by 27, of course, highly uncertain. So I see progress having been made toward that, and then progress in the future. I think that progress is probably delayed for the time being. ඉතින් මේ දේවල් දෙක දිහා බැලුවට පස්සේ ඔයාලට පේනවා ඇති ෆෙඩ් එක ගොඩක් වෙලාවට මේ තියෙන ෆෙඩ් මීටින් එකේදී අද තියෙන ෆෙඩ් මීටින් එකේදී රේට් කට් එකක් කරන එකක් නැහැ. හැබැයි ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි quantitative tightening වලට නැත්නම් QT වලට ෆෙඩ් එක මොකද්ද කරන්නේ? QT සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා කියන්නේ ෆෙඩ් එක ඒක පොසිටිව් දෙයක්. QT අයින් කරාට පස්සේ තමයි ලොකු රැලිස් යන්නේ සාමාන්‍යයෙන් ඕල් කොයින් මාකට් එකේ. ඒ වගේම ඕල් කොයින් මාකට් එකට ගොඩක් වෙලාවට money flow වෙන්න ගන්නේ මේ quantitative tightening අයින් කරාට පස්සේ තමයි. අපි බලමු QT අයින් කරනවාද කියලා මේ තියෙන ෆෙඩ් මීටින් එකේදී ඒක ගොඩක් පොසිටිව් දෙයක් වේවි. ෆෙඩ් මීටින් එක වගේම තවත් දෙයක් බලාගෙන ඉන්නවා. ඒ තමයි තාම USA trade deals වලට ගියේ නැහැ. I would think that perhaps as early as this week we will be announcing trade deals with some of our largest trading partners. ගොඩක් වෙලාවට ෆෙඩ් මීටින් එකෙන් පස්සේ මේ trade deals එකින් එක සයින් කරන්න ගනි නැත්නම් මේ deal complete කරන්න ගනීවි.
එක රටවල් එක USA. ඉතින් දැන් ගොඩක් වෙලාවට ට්‍රම්ප් කියපු දෙයක් තමයි මේ සතිය අන්තිමට නැත්නම් මේ සතියේ තමයි අනිවාර්යයෙන්ම මේ ට්‍රේඩ් ඩීල්ස් වෙන්න තියෙන්නේ මේ දේවල් වෙයි කියලා ට්‍රම්ප් ඉඟියක් දෙනවා. ඒ වගේම ස්විස්ටර්ලන්ඩ් වලදී මට මතක හැටියට සෙක්‍රටරි ජෙනරල් බැසන් මේ තියෙන ට්‍රේඩ් ඩීල් එක සම්බන්ධයෙන් බැසන් සාකච්ඡාවකට යාවි චයිනීස් පාර්ශවය එක්ක. ඒක ගොඩක් පොසිටිව් දෙයක්. ඉතින් මේ දේවල් තියෙනවා guys මේ සතිය පුරාවට අවධානයෙන් ඉන්න මොන වගේ දෙයක් වෙයිද කියලා. One of China's top trade officials set to meet with U.S. Treasury Secretary Scott Bessent in the coming days during a visit to Switzerland. We're going to put very fair numbers down, and we're going to say, here's what this country, what we want, and congratulations, we have a deal.